සුබ නව වසරක් වේවා ඔබ සියලු දෙනාටම. 2026 නව වසර උදා වෙලා පළවෙනි මාසෙත් ඔන්න ඉවර වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති 2025 අවුරුද්ද පටන් ගන්නකොට ඔයාගේ ජීවිතයට වටිනාම වෙන නීති 25ක් ගැන මම වීඩියෝ එකකින් ඔයාලට අරන් ආවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙතනින් දකුණු පැත්තේ උඩින් වැටෙන කාඩ් එක ටච් කරලා ඒ වීඩියෝ එක බලන්න. ඉතින් මේ 2026 නව වසරේ අපේ ජීවිතයෙන් අපි අනිවාර්යෙන් අතහැරලා දාන්න ඕන නරක පුරුදු 8ක් ගැන අද මේ 2026 නව වසරේ පළවෙනි වීඩියෝ එකෙන් මම ඔයාලා එක්ක කතා කරනවා. අපි හැමදාම අලුත් අවුරුද්දට අලුත් දේවල් තමයි පටන් ගන්න හිතන්නේ. ඒත් ඊට කලින් අපේ ජීවිතේ පස්සට අදින පරණ කුණු කන්දල් ටික අපි අයින් කරගෙන ඉන්න ඕනේ. එහෙනම් මේ අවුරුද්දේ ඔයාගේ මානසික නිදහස වෙනුවෙන් මේ පුරුදුවට අදම ඔයා අතාරින්න පුරුදු වෙන්න. ඔයා තාම සුරාබෝයි SL YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් අනිවාර්යෙන් subscribe කරන්න. පළවෙනි එක තමයි හැම දෙයකම හා කියන එක. බෑ කියන්න ඕන තැනට කෙලින්ම ඔයා බෑ කියන්න පුරුදු වෙන්න. අනිත් කෙනාගේ හිත රිදෙයි කියලා බයට තමන්ගේ වටිනාකම නැති කරගන්න හදන්න එපා. දෙවෙනි එක තමයි ඕනවට වඩා හිතන එක. වෙන්න තියෙන දෙයක් හෝ වෙලා ඉවර දෙයක් ගැන හෝ ඕනවට වඩා හිතන්න යන්න එපා. කිසිම දෙයක් ගැන අනවශ්‍ය විදියට හිත හිතා වද වෙන්න එපා. නිතරම හිතට නිදහස දීලා අතීතයේ නෙමෙයි වර්තමානයේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. තුන්වෙනි එක තමයි අනුන්ගේ ප්‍රශ්න වලට අත දාන එක. යාළුවෙක්ගේ, නෑදෑයෙක්ගේ, හිතවතෙක්ගේ ප්‍රශ්න වලට මැදිහත් වෙලා බේරන්න යන්න එපා. අන්තිමට හැම දෙයකම නරක වෙන්නේ ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා පාඩුවේ ඉන්න උත්සාහ කරන්න හැම වෙලාවෙම. පුළුවන් විදියට අනිත් කෙනාට උදව් කරාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයාලගේ ප්‍රශ්න වලට ඔයා මුලසුන අරගෙන එයාලගේ ප්‍රශ්න විසඳන්න යන්න එපා. හතර තමයි හැමෝගෙම ප්‍රශ්න වලට මැදිහත් වීම. යාළුවන්ගේ හරි පවුලේ අයගේ හරි දුක් ගන්නාරාල ඔයාද? හැමෝගෙම දුක නැති කරගන්න උදව් කරන්න ගිහින් අන්තිමට ඔයාගේ දුක ප්‍රශ්න වලට කිසි කෙනෙක් උදව්වට නැති වෙන්න පුළුවන්. ඒ හින්දා තෝර බේරගෙන උදව් කරන්න. බුරුත නැතුන් සහත එක්ක හොඳම ලී යොදාගෙන නිම කරන ලද ගෘහ භාණ්ඩ වගකීමක් සහිතව පාරිභෝගික ඔබ වෙත දිවාන් ෆර්නිචර් වෙතින් ගුණාත්මක භාවයෙන් සහ කල් පැවැත්මෙන් මැති ගෘහ භාණ්ඩ ප්‍රවාහන පාසුකම් සහිතව අවම මිලකට ලබා ගන්න. ඔබත් අතම පියනගන්න දිවාන් ෆර්නිචර් කිරිපේ දහන්දිය කරන්දෙනිය. තේක්ක කැම මේස, වැරැන්ඩ පුටු සෙට්, කන්නාඩි මේස, තේක්ක සෝෆා සෙට්, බොක්ස් ඇඳන් ඇතුළු ගුණාත්මක බවින් වැඩි තේක්ක සහ බුර්ත ගෘහ භාණ්ඩ නවීන මෝස්තර පෙළකින් ලබා ගැනීමට අදම යන්න දිවාන් ෆර්නිචර් කිරිපේ දාහන්දිය කරන්දෙනිය. පස්වෙනි එක බොරු වර්ණනාවලට රැවටීම. හොඳට මතක තියාගන්න. අද ඔයාව අහස උසට උස්සලා වර්ණනා කරන කටින්ම තමයි හෙට ඔයාට අපහාස කරන්නෙත්. ඒ නිසා කාගේවත් බොරු වර්ණනා ඔලුවට ගන්න එපා. හදවතින්ම අගය කරන කෙනෙක් නම් ඒ කෙනාටත් ඔබේ වටිනාකම අනිවාර්යෙන් දෙන්න. ඔයාව බොරුවට මුරුන් අතුවල තියලා වර්ණනා කරලා එයාලගේ වැඩ කරව ගන්න හදන බොරු මිනිස්සුන්ට අහු වෙන්න එපා. 6 වෙනි එක වැදගත්ම එක තමන්ව අමතක කරලා ඉන්න එක. අපි අනිත් අය වෙනුවෙන් කැපකිරීම කරනවා. අපි ගැනවත් නොහිතා උදව් කරනවා. හැබැයි අපි අපේ මානසික මට්ටම, සෞඛ්‍ය, අපේ සතුට ගැනවත් බොහෝ වෙලාවට හිතන්නේ නැහැ. පළමුවෙන්ම තමන් ගැන ටිකක් හිතන්න. මොකද අපි අපේ ගැන නොහිතුවොත් වෙන කවුරුත් ඒ ගැන හිතන්නේ නැහැ. තමන්ගේ වටිනාකම තේරුම් ගන්න. 7 වෙනි එක තමයි අනුන්ගේ දේවල් කතා කිරීම. මේ අවුරුද්දේ කිසිම කෙනෙක් එක්ක තව කෙනෙකුගේ දේවල් ගැන කතා කරන්න යන්න එපා. හමු වුණ තැනකදී වෙන්න පුළුවන්, දුරකථන ඇමතුමකදී වෙන්න පුළුවන්. කිසිම විදියකින් අනුන්ගේ දේවල් කා එක්කවත් කතා කරන්න එපා. 8 වෙනි එක. එහෙමත් නැත්නම් අවසාන එක තමයි සෝෂල් මීඩියා වල හැමදේම දාන එක. කන බොන දේවල්, ඔය යන්නේ නැතෙන්, ගෙදර ප්‍රශ්න, හිතේ දුක මේ සේරම සෝෂල් මීඩියා වල දාන එක අදම නවත්තන්න. මොකද සෝෂල් මීඩියා වල ඉන්න හැම කෙනාම ඔයාගේ යාළුවෝ නෙමෙයි. පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න. ඒ වගේ දේවල් ඔයාට දාන්න ඕන නම් ඩයිරි එකක් ලියන්න. ඒ හැරුණකොට අනවශ්‍ය කිසිම දෙයක් සෝෂල් මීඩියා වල දාන්න යන්න එපා. විශේෂයෙන්ම මේක කාන්තා පාර්ශ්වය හිතට ගන්න ඕන දෙයක්. තමන්ගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන හැමදේම හොඳින් කරගන්න. මෙන්න මේ මම කතා කරපු
පුරුදු ටික ඔයා අතහැරියොත් 2026 කියන්නේ ඔයාට මාරම සැහැල්ලු අවුරුද්දක් වේවි. ඔයාට මෙතනින් අතාරින්න අමාරුම පුරුද්ද මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තව කෙනෙක්ගේ ජීවිතයට මේ දේවල් වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න. channel එක subscribe කරලා ඉදිරියටත් ඔයාට වැදගත් වෙන වීඩියෝ බලන්න අප සමග එකතු වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. සියලු දෙනාටම සුබ දවසක්.